අම්මත් එක්ක යන වටවන්දනාවේ දෙවෙනි වටේ තමයි මේ අද අපි යන්නේ. ත්‍රිකුණාමලයේ ඕස් හිල් කෞතුකාගාරය බලන්න. එකතු වෙන්න අපිත් එක්ක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අම්මත් එක්ක යන මේ වටවන්දනා චාරිකාවේ පළවෙනි අදියර අපි ගියේ අම්පාරට. පානම කුඩුම්බිගල අම්පාර දීවාපිය ඒ ටික බලාගෙන අපි පළවෙනි අදියරේ අවසන් කරා. වටවන්දනාවේ දෙවෙනි අදියර විදියට අපි ත්‍රිකුණාමලයේ පැත්තෙන් අපව අම්පාර පැත්තට යන්න තමයි සූදානම් වුණේ. එහෙම ආපු ගමන් අපි පටන් ගත්තේ හිරිවඩුන්නේ. ඊට පස්සේ අපි එතනින් උණු වතුර ලිං බලන්න ගියා. උණු වතුර ලිං බලලා අපි ගියා ගිරිහඬු සෑය බලන්න. ගිරිහඬු සෑය බලලා පිච්චමල් විහාරේ ගාවින් පළවෙනි දවස අවසන් කරා. දෙවෙනි දවස උදේම අපි රෙඩ් රොක් විහාරය බලන්න ගියා. එතනින් ඊට පස්සේ වෙල්ගම් විහාරයට ගිහිල්ලා කෝණේශ්වරම් දේවාලයට ගිහින් තමයි දෙවෙනි දවස අවසන් කරේ. තුන්වෙනි දවසේ අපි උදෙන්ම ගියා ගෝකර්ණ විහාරයට ගිහිල්ලා එතනින් ගියා ෆෙඩරික් ෆෝර්ට් එකට. ෆෙඩරික් ෆෝර්ට් එක බලලි වෙරලා අපි ගියා නාවිකා සමුද්‍ර ඉතිහාස කෞතුකාගාරය බලන්න. ඉතින් මේ වීඩියෝස් ඔක්කොම ඕගොල්ලන්ට බලන්න පුළුවන් අපේ channel එකේ. අද අපි එතනින් දැන් ඉස්සරහට යනවා. ඒකට වෙලා ඉන්න අපිත් එක්ක. iBond කියලා පිළිගන්නවා සෑම දෙනාම Blissful Rider YouTube channel එකට සාදරයෙන්ම. ඉතින් අම්මත් එක්ක යන වටවන්දනාවේ දෙවෙනි අදියරේ තමයි අපි ඉන්නේ. දෙවෙනි අදියරේ 11 වෙනි එපිසෝඩ් එක තමයි අද අපි ඕගොල්ලන්ට අරන් එන්නේ. ඉතින් අපි මීට කලින් ගිය තැන් ගැන ඉන්ට්‍රෝ එකේදී කතා කරා. ඒ වගේම අපි දැන් මේ අන්තිමට ගියපු තැන තමයි සමුද්‍ර හා නාවික ඉතිහාස කෞතුකාගාරය ත්‍රිකුණාමලයේ තියෙන. ඉතින් ඒකෙන් සමු අරගෙන අපි ගියා තවත් කෞතුකාගාරයක් බලන්න. මේක ටිකක් විශේෂිත කෞතුකාගාරයක්. කිලෝමීටර් 3.9ක් කිලෝමීටර් 4ක විතර දුරකින් තමයි මේ කෞතුකාගාරය තියෙන්නේ. අපි දැන් ඉන්න තැනට වඩා දුරින්. මේ ඕස් හිල් කෞතුකාගාරය. ඕස් හිල් කෞතුකාගාරය තියෙන්නේ ත්‍රිකුණාමලයේ වරාය ආසන්නයේමයි. ත්‍රිකුණාමල වරාය කියන්නේ ගොඩාක් පැතුරුණ ඉඩක තියෙන තැනක්. මේ ඈතින් පේන්නේ ආපුන්නැව්. ඉතින් අපි යම් බලන්න ඕස් හිල් කෞතුකාගාරයට. මේ කෞතුකාගාරය බලන්න ටිකට් එකක් ගන්න ඕනේ. අපි වැඩිහිටි රුපියල් 100යි, දේශීය ළමා රුපියල් 50යි. ඒ වගේම මේක ඇතුලේ වෙඩිපිටියක් තියෙනවා. වායු රයිෆල් වලින් වෙඩි තියන්න පුළුවන්. ඒකේ ටිකට් එක ගන්නවා නම් රුපියල් 300ක් විතර වගේ වෙනවා එක් අයෙකුට. ඉතින් අපි ටිකට් එක අරගෙන ආවා ඇතුළට. මම මුලදී කිව්වා වගේ මේක ටිකක් විශේෂිත කෞතුකාගාරයක්. ඒකට හේතුව තමයි මේක යුද හමුදාව මගින් පාලනය කරන ඒගොල්ලෝ නඩත්තු කරන කෞතුකාගාරයක්. ඉතින් මේකේ තියෙන්නේ ගොඩක් යුද ඉතිහාසයට සම්බන්ධ දේවල්. 2009 අවසන් වෙච්ච කොරිතස්තවාදීන් සහ යුද හමුදාව අතර තිබුණු ගැටුමෙන් පසු භාවිතයට ගැනුණු අවියායුධ සහ සතුරන්ගෙන් අත්පත් කරගත් අවියායුධ තමයි මෙතන ප්‍රදර්ශනයට පත් කරලා තියෙන්නේ. අපි දැන් මේ ඇතුල් වෙලා තියෙන්නේ අතේ ගෙනියන්න පුළුවන් ස්වයංක්‍රීය ගිනිඅවි ඇතුළත් වෙලා තියෙන කොටසට. ඉතින් මේකෙදි හැම ආයුධයක් ගැන සෑහෙන ලොකු විස්තරයක් මෙතන සඳහන් කරලා තියෙනවා. ලෝකයේ පුරා භාවිතා වෙන ගොඩක් ආයුධ මෙතන පෙන්눔 කරලා තියෙනවා. ඒ වගේම මේ ආයුධ ගැන විස්තරවලදී මේක නිෂ්පාදිත රට, වෙඩි පරාසය, තප්පරයකට උණ්ඩ කීයක් නිකුත් කරන්න පුළුවන්ද, අවියේ බර, මේ වගේ ගොඩාක් විස්තර මේ හැම අවියක් සම්බන්ධයෙන්ම සඳහන් කරලා තියෙනවා. මේ යුද උපකරණ ගැන උනන්දුවක් දක්වන අයට ඊටාම වැදගත් තැනක්, සෑහෙන ලොකු තොරතුරු ටිකක් මෙතනින් ගන්න පුළුවන්. තුවක්කු දෙන 1000ක්. අතර මේ කෞතුකාගාරය ඉතා විශාල ප්‍රමාණයක් අවියාවිද අපිට පේන්න තියෙනවා. ඉතින් අපි දැන් සෑහෙන ප්‍රමාණයක් බලලා
දැන් ඉස්සරහට ආපුවම අපිට හම්බුණා මැෂින් ගන්. ඉතින් මේවා සාමාන්‍යයෙන් එක අයෙකුට ක්‍රියා කරන්න අමාරුයි. මොකද මේ අවි ගොඩක් බර වැඩි නිසා. ඒ වගේම මේවා වෙඩි බලය ගොඩක් වැඩි. විනාඩියකට උණ්ඩ 700 800 පවා වෙඩි තියන්න පුළුවන් ආයුධ මෙතන තියෙනවා. විනාඩියකට පතුරු 900ක් වේ. විනාඩියකට 750. විනාඩියට පතුරු 800යි. චීනේ කිලෝ 92ක් කර. කිලෝ 92ක් කර. අපි දැන් මේ ඇතුල් වෙලා තියෙන්නේ තවත් කුටියකට. මේක තියෙන්නේ යුද්ධ උපකරණ සහ යුද්ධ sannivedana උපකරණ. යුද්ධයකදී භාවිතා කරන විවිධ sannivedana උපකරණ තමයි මෙතන අඩංගු වෙලා තියෙන්නේ. ඉතින් විශාල ප්‍රමාණයක් තියෙනවා. මම මේක ගැන ලොකු විස්තරයක් කියන්න ඇත්තටම මගේ දැනුම ප්‍රමාණවත් නැහැ. ඔයගොල්ලොත් එනවා නම් මේවා ගැන උනන්දුවක් තියෙනවා නම් ඔයගලන්ට ගොඩාක්ම වටිනවා. ඒ වගේම එහෙම නැතත් අපි වසර 30ක යුද්ධයකදී භාවිතා කරපු විවිධ මෙවලම් යුද්ධයකදී භාවිතා වන ආයුධ මේ වගේ sannivedana උපකරණ සහ තවත් තොරතුරු දැනගන්න අතරම මේක හොඳ ස්ථානයක්. මේ තියෙන කොටි සංවිධානය විසින් භාවිතා කරන ලද විශාල බෝම්බ, විනාශක බෝම්බ සහ මේ කළු පාටින් තියෙනෙත් එහෙම ත්‍රස්තවාදීන් පාවිච්චි කරපු බෝම්බයක්. ඒ වගේම දුරස්ථ පාලක සහ මේ ක්ලේමෝ බෝම්බ තමයි විශාල හානියක් සිදු කරේ හමුදාවට හා සිවිල් ජනතාවට. උත්තරාංශක දුන්නේ මෙතනත් තියෙන්නේ බෝම්බ වර්ගම තමයි. හැබැයි කුඩා බෝම්බ මේ සාමාන්‍ය පුද්ගලයෙකුට හෝ කීප දෙනෙකුට පමණක් හානි වෙන මට්ටමේ අත් බෝම්බ සහ පුද්ගල නාශක බෝම්බ, ඒ වගේම මෝටාර් වගේ දේවලුත් තියෙනවා. මේ මෝටාර් වල හරස් කඩවල මේ කොටින්ගෙන් අල්ලගත්තනේ. මිලිමීටර් 10 ග්‍රනේඩ් ලොන්චර්. මිලිමීටර් 40 රොකට් උසුරු ග්‍රනේඩ්. මිලිමීටර් 87 රොකට්.
captured weapon. මේ තියෙන LTT සංවිධානය භාවිතා කරමින් සිටියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් අත්පත් කරගත්තු ආයුධ. ඉතින් ලෝකයේ විවිධ රටවල් වල ආයුධ මෙතන තියෙනවා. ස්නයිපර් වගේම තවත් බරාවිත් මෙතන තියෙනවා. ඉතින් මේ ආයුධ වලින් පිටවන උණ්ඩ වලින් සිය ජීවිතය අහිමි වුණ රණවිරු මේ මහ පොළවේ කොහේ හරි මිහිදන් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. මිලිමීටර් 120 මෝටාර රුසියාවේ 0.8 හඳුන්වන්නට අනුවට ලංකාවට ගෙනලා දෙනවා වගේ කිලෝමීටර් 6ක් අවමදිට මීටර් 364ක් බර කිලෝ 300ක් විතර බර මේ වගේ අවියක් හසුරවන්න 5 දෙනෙක් විතර වගේ ඕනේ කියලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි එතනින් මේ තියෙන සන්නද්ධ රථ මේ LTT සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකා යුද හමුදාව භාවිතා කරපු සන්නද්ධ රථ රොකට් ලොන්චර් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් අපි දැන් වෙලා ඉන්නේ සන්නහා සන්නද්ධ රථ පිහිටි ප්‍රදේශයට. මෙතන තියෙන්නේ මේ අවසන් යුද්ධයේදී භාවිතා වුණ මේ වෙනකොට විශ්‍රාම ගන්නවා තියෙන යුදෝපකරණ ටික. ඉතින් මෙතන තියෙනවා යුද ටැංකි. ඒ වගේම මේ යුද ටැංකි වලට ඕනනම් නැගලා බලන්න පුළුවන්. We were sparks on quiet streets, two hearts finding where මේක එක දොරක් බරයි මම දැන් අපේ වාහනේට. මේක දොරක් බරයි අපේ වාහනේට. ආවේ ඔයිල් ටැංක් එකද? take me back to the start, before the quiet and the scars, when the world felt small and your hands felt warm. Take me back to the start, if only for a moment. I've been up since 3, scrolling back where we used to be. Have truths in this late night chat, both of us knowing what it like. වායු රයිෆල් වෙඩිපිටිය. අද වහලා සති අන්ත දිනවල නැති. ඉන්න කැෆේ එකක් තියෙනවා. වොෂ්රූම් තියෙනවා. ඒක දැන් දැක්කේ. මේක දැක්කම මොකද නොදියන්නේ ඉතින්. ඉන්දියන් හමුදාවට LTT පස්සවාගෙන අත්පත් කරගත්තා. මේ ලංකාවේ හමුදාවේ තිබෙන්නේ නැහැ. මේක තිබිලා මං හිතන්නේ මේ මුලතිව් වලට ගහලා තමයි මේක කොටින්ට අත්පත් කරගන්නේ. යුද්ධ ඉතිහාසය, යුද උපකරණවල විස්තර, ඒ වගේම කොහොමද මේවා භාවිතා කරලා තියෙන්නේ වගේ තොරතුරු දැනගන්න සහ ඒවට කැමති අයට වගේම නිස්කලංකව කාලය ගත කරන්නත් ඉතාම සුදුසු තැනක් තමයි මේ ඕස් හිල් යුද හමුදා කෞතුකාගාරය. අපි මෙතනට ආවේ ගොඩක් දවල් වෙලා, දවල් 12ට විතර වගේ. ඉතින් ලොකු අවුවක් තිබුණට මේ කෞතුකාගාරය එහෙම නැත්නම් මේ එලිමහන ඉදි කරලා තියෙන ස්ථාන බොහොම සිසිල් විදියට පවතිනවා. ඒකට හේතුව තමයි මේ මුළු ප්‍රදේශයේම ගස් කොළන් වලින් ආවරණය වෙලා තියෙන්නේ. ඒ වගේම ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මෙතන කැන්ටින් එකක් තියෙනවා. ඒකෙන් ආහාර පාන ලබා ගන්නත් පුළුවන්. ඉතින් 11 වෙනි එපිසෝඩ් එකෙන් අපි අදට සමුගන්නවා. ඉතින් අපි තවත් ඉස්සරහට ගමන් කරනවා. ත්‍රිකුණාමලයෙන් කින්නියා පැත්තට ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි තවත් එපිසෝඩ් එකකින් හමු වෙමු. එතෙක් මම ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි.